රාහුල යම් කිසි කෙනෙක් බොරු කීමට ලැජ්ජා නැද්ද? මුසා කියන්ට බේගල් කියන්ට ලැජ්ජා නැද්ද? ඔහු ඕනෙම පාපයක් කරන්නට ලැජ්ජා නැහැ කියනවා. එහෙනම් මතක තියාගන්න මේ බොරු නොකීම නැමැති ශිල්පදේ මත තමයි සියලු ගුණ තියෙන්නේ. බොරු නොකීම කියන එක මත තමයි සියලු සිල් තියෙන්නේ. සියලු ගුණ තියෙන්නේ බොරු නොකීම මත. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා අසංඛේය කල්ප ගණන් කල්ප ලක්ෂ ගණන් පාරමී පිරුවා. සියලු පාරමී තිබුණේ එක පාරමිතාවක් මතයි. කුමක්ද? සත්‍ය පාරමිතා. සත්‍ය පාරමිතා මත තමයි අර සියලු පාරමී වැඩුණි. උන්වහන්සේගේ ජීවිතය තුළ බොරු කියලා නැහැ සංසාරේ. ඒකයි ගුණ වැඩුණි. අද වැඩෙන්නේ නැත්තේ ඇයි? මෙහෙම හැරිලා මෙහෙම හැරෙන එකට බොරුවක්. කෙලවර නැහැ බොරු. බොරුව වැඩි වෙන්න බොරුව අනුමෝදන් වෙන්න බොරුව පතුරවන්න පිරිහීමේ වේගය අතිශයින්ම බලවත් වෙනවා. පිරිහීම වේගවත් වෙනවා. මොකද අපි ආශා කරන්න ඕනේ බොරුවට නෙමෙයි. අපි ආශා කරන්න ඕනේ සත්‍යයටයි. සත්‍ය චුට්ටක් තිබ්බට කමක් නැහැ. ඒක සත්‍ය නම්. බොරුව මොකටද ලෝකෙ පුරා බරට තිබ්බත්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලය යම් කිසි කෙනෙකුට ඒව මේවකෝ රාහුල මේ අස්තිරාජයාට කරන්න බැරි දෙයක් නෑ වගේ රාහුලය යස්ස කස්සචි සම්පදාන මුසාවාදී නත්ති ලජ්ජා කාට හරි දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ වචනේ මේ ධර්මයේ. දැන් මේ අපි කතා වෙන්නේ මොකද්ද? ධර්මයේ. දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? නාහං තස්ස කිංචි පාපං අකරණියන්තවද ඕට නම් නොකල හැකි පාපයක් නැtei කියනවා. දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? නොකල හැකි පාපයක් නැහැ කියනවා. කියනවා ඒ නිසා රාහුල තදින් හිතට ගන්නට බොරුවක් නම් කියන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා තදින් හිතට ගන්නට බොරුවක් නම් කියන්නේ කියලා.